ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ අපේ shopbook app එකේ credit book feature එක use කරන්නේ කොහොමද කියලා. ඔයාගේ shop එකටත් customers ලා එනවද අදට දෙන්න පස්සේ pay කරන්නම් කියලා. ඊට පස්සේ ඔයාට තව දින දෙකක් තුනක් ගියාට පස්සේ කවුද කොච්චරක්ද කවද්ද ගත්තේ දේවල් අමතක වෙනව නේද? ඒ ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි credit book කියන්නේ. ඔයත් කස්ටමර්ස්ලට ණය දෙනවා නම් එයාලා නොගෙවන බැලන්ස් ට්‍රැක් කරගන්න මේ ෆීචර් එක ගොඩක් යූස්ෆුල් වෙයි. මුලින්ම shopbook app එක ඕපන් කරලා හෝම් ස්ක්‍රීන් එකට එමු. මේ ක්‍රෙඩිට් බුක් එක කොටස් දෙකකට බෙදෙනවා. ඒ කස්ටමර් ක්‍රෙඩිට් බුක් සෙක්ෂන් එක හා සප්ලයර් ක්‍රෙඩිට් බුක් සෙක්ෂන් එක. ඔයාට ඩේ බුක් එකට ක්වික් ඇක්සස් වලින් වගේම නැවිගේෂන් බාර් එකකින් යන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින්ම අපි බලමු කස්ටමර් ක්‍රෙඩිට් බුක් එක යූස් කරන්නේ කොහොමද කියලා. ඔයා shopbook app එක ඕපන් කරලා හෝම් ස්ක්‍රීන් එකේ තියෙන කස්ටමර් ඩේ බුක් හෝ නැවිගේෂන් බාර් එකේ ක්‍රෙඩිට් බුක් එක ටැප් කරන්න. ඔයා ක්‍රෙඩිට් බුක් එකට අලුතින් ආපු කෙනෙක් නම් ඔයාට පේන්නේ ස්ක්‍රීන් එක මෙන්න මේ විදිහයි. හොඳින් බලන්න කස්ටමර් සෙක්ෂන් එක highlight වෙලාද කියලා. අපි දැන් බලමු කස්ටමර් කෙනෙක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ක්‍රෙඩිට් බුක් ස්ක්‍රීන් එකේ තියෙන add customer බටන් එක ටැප් කරන්න. දැන් ඔයාට contact list එකක් දකින්න පුළුවන්. වගේම අවශ්‍ය customer contact එකක් add කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ පෙන්වන plus icon එක ටැප් කරාට පස්සේ customer contact එකක් manually add කරගන්න පුළුවන්. ඒකෙදි ඔයා අනිවාර්යයෙන්ම දුරකථන අංකය add කරන්න ඕන වගේම ඔයාට කැමති නම් customer ගේ නමත් add කරන්න පුළුවන්. contact list එකෙන් හරි manual customer කෙනෙක් add කරාට පස්සේ හරි customer profile එකක් create වෙනවා. profile එකේ තියෙන functions මොනවද කියලා දැන් අපි බලමු. පෙනෙන විදිහට 3 dots tap කරාට පස්සේ customerට call කරන්න, customer details edit කරන්න වගේම delete කරන්න අවස්ථාව ඔයාට ලැබෙනවා. අපි දැන් බලමු give credit කරන්නේ කොහොමද කියලා. හිතමු හිරුනි කියන කස්ටමර් කෙනෙක් රුපියල් 2500 වටින අයිටම් එකක් ණයට ගත්ත කියලා. ඉතින් අපි බලමු ඒ ණය ඇඩ් කරන්නේ කොහොමද කියලා. මුලින්ම give credit කියන බටන් එක ටැප් කරන්න. ඒකෙදි ක්‍රෙඩිට් ෆෝම් එකක් දැන් ඔයාට දැක ගන්න පුළුවන්. අපි දැන් ඒකට එක්සැම්පල් එක විදිහට ක්‍රෙඩිට් ඩීටේල්ස් ඇඩ් කරගමු. ඔයාට පුළුවන් amount එක ඇඩ් කරන්න. ඒ වගේම අපේ calculator option එක use කරලා amount එක පහසුවෙන්ම calculate කරගන්නත් පුළුවන්. ඒ වගේම දිනය සහ වෙලාව ඇඩ් කරගන්නත් credit details එක ගැන note එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. more option හරහා ඔයාට discount එකක් ඇඩ් කරගන්නත් item එකක් ඇඩ් කරගන්නත් වගේම ණය සඳහා අවශ්‍ය බිල් පද්ද ඔයාට ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. අවශ්‍ය සියලුම දේ ෆෝම් එකේ ෆිල් කරාට පස්සේ save බටන් එක ටැප් කරන්න. credit details save කරලා ඊට පස්සේ save කරපු credit details ටික අපිට බලා ගන්න පුළුවන්. එතනදී ඔයාට details edit කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම download, print, share options උත් ලබා දීලා තියෙනවා. create new බටන් එක ටැප් කරාට පස්සේ අලුත් credit form එක open වෙනවා. ඒ වගේම නැවත credit book screen එකට යන්න done බටන් එක ටැප් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති credit details record එක credit book screen එකේ පෙනෙන විදිය. දැන් අපි බලමු get payment එකක් කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාගේ shop එකට ගිම්හානි කියලා ඔයාගේ customer කෙනෙක් ණයට item එකක් අරගෙන ගිහින් දවස් දෙකකින් ඒක ගෙවන්න ආයෙත් එනවා කියලා. එතකොට අපි මේ payment එක ආයේ add කරගන්න ඕනේ. දැන් අපි බලමු මේ payment එක add කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි get payment කියන බටන් එක ටැප් කරමු. දැන් ඔයාලට පේනවා ඇති get payment form එක. ඔයාට පුළුවන් get payment form එකට ඔයාගේ amount එක add කරන්න. ඒ වගේම අපේ calculation option එක use කරලා amount එක පහසුවෙන් calculate කරගන්නත් පුළුවන්. ඒ වගේම දිනය සහ වෙලාව add කරගන්නත් පුළුවන්. payment detail එක ගැන note එකක් add කරගන්න පුළුවන්.
ඒ වගේම more option හරහා ගිහින් ඔයාට payment එකේ bills උනත් add කර ගැනීමට පුළුවන්. අවශ්‍ය සියලුම දේ ෆෝම් එකේ fill කරාට පස්සේ save button එක tap කරන්න. දැන් payment details save කරාට පස්සේ save කරපු payment details ටික අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාට payments edit කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම download, print, share option උත් ලබා දීලා තියෙනවා. create new button එක tap කරාට පස්සේ අලුත් payment form එකක් open වෙනවා. එහෙම නැත්නම් ඔයාට credit book screen එකට යන්න ඕනේ නම් done button එක tap කරන්න පුළුවන්. දැන් ඔයාට පේනවා ඇති payment details record ටික credit book screen එකේ පෙනෙන විදිහ. අපි දැන් බලමු customer profile එකේ තියෙන auto reminder option එක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම set auto reminder button එක tap කරන්න. ඒකෙදි ඔයාලට ලැබෙන ෆෝම් එකේ රිමයින්ඩර් එක යවන්න ඕන අදාළ දවස, ඒ වගේම WhatsApp message එකක්ද SMS message එකක්ද යවන්න ඕන කියලා, ඒ වගේම අදාළ language එක ඉංග්‍රීසිද සිංහල දෙමළද කියලා තෝරගන්නත් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් set due date button එක tap කරලා කස්ටමර්ට auto reminder එකක් set කරන්න. ඔයාට ඒ notification එක remove කරන්න ඕන නම් ඔයාට remove button එක tap කරන්න පුළුවන්. දැන් අපි බලමු කස්ටමර්ට රිමයින්ඩ් එකක් දැන් යවන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ කස්ටමර් ප්‍රොෆයිල් එකේ තියෙන රිමයින්ඩර් now button එක tap කරන්න. ඒක මගින් ඔයාට පුළුවන් කස්ටමර්ට අදාළ ණය ගැන දැනුම් දීමට. ඒදී ඔයාට අවශ්‍ය ලැන්ග්වේජ් එකත් තෝරගන්න පුළුවන්. ඒ වගේම SMS එකකින්ද WhatsApp එකකින්ද යන්න කියලත් ඔයාට ඒ වෙලෙම සිලෙක්ට් කරගන්න අවස්ථාව තියෙනවා. කස්ටමර් ප්‍රොෆයිල් එකේ තියෙන view report එක මගින් කස්ටමර්ගේ ණය ගනුදෙනු වාර්තාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම date field එක භාවිතා කරන්න පුළුවන් වගේම report download කරන්නත් share කරන්නත් හැකියාව තියෙනවා. credit book screen එකේ customer list එක දිහා බලමු. මේකෙදි අපිට වර්ග තුනක ගනුදෙනුකරුවන් දකින්නට පුළුවන්. ඒ settle, to pay, to collect. එතකොට අපිට මෙතන to collect කියන එකේ reminder කියන බටන් එක අපිට quick access එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ පෙනෙන්නේ අපි සියලුම කස්ටමර්ස්ලට ණයට දුන් මුළු මුදල. ඒ වගේම මේ පෙනෙන්නේ අපි කස්ටමර්ස්ලට දෙන්න තියෙන මුදල. ඒ වගේම මේ සර්ච් බාර් එකේ ඔයාට ඕනෑම කස්ටමර් කෙනෙක්ගේ details ඉතාම ලේසියෙන් හොයා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆිල්ටර් අයිකන් එක ටැප් කරාට පස්සේ එන ක්වික් ෆිල්ටර් ඔප්ෂන් එකේ ඔයාට පහසුවෙන් ඔයාගේ කස්ටමර් ඩීටේල්ස් ෆිල්ටර් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට රිමයින්ඩර් ඔප්ෂන් එක ටැප් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ඔටෝ රිමයින්ඩර්ස් පෙන්ඩිං වෙලා තියෙන මොනවද, අද දවසේ යවන්න තියෙන රිමයින්ඩර්ස් මොනවද සහ අප්කමින් රිමයින්ඩර්ස් මොනවද කියලා. දැන් අපි බලමු කස්ටමර් ක්‍රෙඩිට් රිපෝට් එකක් බලන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ක්‍රෙඩිට් බුක් ස්ක්‍රීන් එකේ chart icon එක ටැප් කරන්න. දැන් ඔයාලට පෙනෙන්නේ ක්‍රෙඩිට් බුක් රිපෝට් එක. මෙහිදී total to collect, total to pay, UO කියන details දැනගන්න පුළුවන්. ඒ වගේම date එකට අනුව ඔයාලට ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ පහසුව සඳහා ෆිල්ටර් ඔප්ෂන් එක ටැප් කරාට පස්සේ ඔයාට තවත් ෆිල්ටර් ඔප්ෂන්ස් යූස් කරලා ඔයාගේ ඩීටේල්ස් ෆිල්ටර් කරගන්න පුළුවන්. ක්‍රෙඩිට් බුක් රිපෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න, ෂෙයා කරගන්න පහසුකම තියෙනවා.